හායි යාළුවනේ කොහොමද ඔයාලට මං ඔයාලට අද කියලා දෙන්නේ මුරුංගා කොළ හැමෝම කන්නේ මැල්ලුම්නේ. මැල්ලුම් නැතුව වෙනස් විදියකට හදන හැටි. වීඩියෝ එක බලන්නකෝ ඉස්සරහට. ඉස්සෙල්ලම හොඳින් හොදගත්ත මුරුංගා කොළ ටිකට ලුණු කහ කෑලි මිරිස් ටිකක් දාලා හොඳට අත ඒකටම අපි ලොකු ලුණු ගෙඩියකින් භාගයක් එකතු. ඊට පස්සේ දැම්ම ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාන්න. ඊට පස්සේ තෙල් ටික රත් වුණාම අපි අර කලවම් කරගත්ත මුරුංගා කොළ ටික ඒකට එකතු කරලා චුට්ට වෙලාවක් කලවම් කරගන්න. අපි ඒකටම බිත්තරයක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. එතකොට මුරුංගා කොළ වල තියෙන රස තවත් වැඩි වෙනවා. ඔයාලත් මෙහෙම මුරුංගා කොළ හදලා ඔයාලගේ චූටි බබාලට දීලා බලන්නකෝ. කොළ මැල්ලුම් කනවට වැඩි ආසාවෙන් එයාලා මේකත් එක්ක බත් කාවි. ඉතින් යාළුවනේ මේ වගේ රසට චූටි රෙසිපි ඔයාලටත් දැනගන්න ආස නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.